Hi guys, welcome back to my YouTube channel. මං ඔයාලට කලින් vlog එකේ කිව්වනේ අනිවාර්යෙන්ම උඩවලේ vlog එකකුත් අරගෙන ඉන්නම් කියලා. ඉතින් අපි මේ පාර අවුරුද්දට ගියා ITN එකේ අවුරුදු කුමාරයෙක්ව බලන්න. අපි එහෙනම් බලමු අවුරුද්දට උඩවලේ ගිහිල්ලා අපි මොකද කළේ කියලා. ඉතින් මේ ගමන ගියේ අපි දෙන්න විතරක් නන් නෙවෙයි. අපිත් එක ගියා විශ්ලය අම්මා, අංජුගේ අම්මයි තාත්තයි, එතකොට දස්සයි. අපි විශ්ලය ගෙදරින් තමයි පිටත් උනේ. මොකද අපි දෙන්න බයික් එකේ ගියාට අනිත් හැමෝම ආවේ අංජුලේ වාහනේ. අපි දෙන්නට නම් ඉතින් උඩවලුව කියන්නේ අලුත් තැනක් නෙවෙයි. අපි දෙන්නගේ යාළුවෝ 3 දෙනෙක්ම ඉන්නවා උඩවලුවේ. ඉතින් මේ දැන් යන්නේත් ඒ යාළුවෙක්ගේ ගෙදරක තමයි. මේ ඉන්නේ විශ්මිතලේ අම්මා. අපි හෙට යද්දි නම් විශ්මිත ගෙදර හිටියේ නෑ. මොකද ITN එකේ අවුරුදු උත්සවයක් තිබ්බ ඇඹිලිපිටියේ. ඉතින් අපි ගෙදරට යද්දි විශ්මිත අවුරුදු උත්සවයට ගිහිලා තමයි හිටියේ. අපි ඉතින් ගෙදර ගියපු ගමන්ම කළේ කාපු එක. ඒ ගියොත් වැව් මාළු නම් වරදින්නේ නැහැ. විශ්මිතලේ අම්මා වැව් මාළු හදනවා මාර රසයි. ඔන්න එනවා අපේ අවුරුදු කුමාරයා. අපි කට්ටිය ඉතින් කාලා බීලා පොඩ්ඩක් මහන්සි අරින්න කට්ටියත් එක්ක chat එකක් දාගෙන හිටියා. කොහමද අවුරුදු ජීවිතේද අද ජජ් කරලා දැන් කොහමද අද? ඔව්. කොහමද? චූටි බබාලා 60ක් හිටියා. 60 ගර්ල්ස් විතර ඈ ගර්ල්ස්ලා 60ක් හිටියා. හරියට තියෙනවා. ඔව් ගර්ල්ස්ලා දොරයි මු ගන්න. නෑවෝ පොඩි ළමයි ඇමිලි පිටි එකක් කැවිලා ජජ් එකට. මූ තෝරන වඳුරනේ උ. කට් කරා. මූ බයිනෝ. සර්ටිකෝ මට රම් බෑගෙන සයින් කරා. කට්ටිය ජම්බ. සයින් එක දාලා දෙන්න පස්සේ නම් යවදී. ඔය කැලේ නම් මම දාන්න ඔබ යන කැලේද? ඔය විශ්මිත අරගෙන ඉන්නේ ට්‍රික්සිගේ අවුරුදු ටැග්. ඇත්තටම කිව්වොත් මම හිතන්නේ ඒක දැකලා ට්‍රික්සිට වඩා මම සර්ප්‍රයිස් වුණා. ඔයගොල්ලන්ට වීඩියෝ එක ඉස්සරහදී බලා ගන්න පුළුවන්. ඇයි මම ඒක දැකලා සර්ප්‍රයිස් වුණේ කියලා. ඔය පේනවනේ ඉතින් මම එතන පිස්සෙක් වගේ හිනා වෙනවා. ඇත්තම කිව්වොත් මම විතරක් නෙවෙයි අංජුයි මමයි දෙන්නම සර්ප්‍රයිස් වෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහදී ඇයි අපි දෙන්නම සර්ප්‍රයිස් වුණේ කියලා. ඉතින් අපි කට්ටිය ගිය මුල ගිය තොරතුරු ටික කතා කරලා බට් එක පැත්තට යන කතා වුණා. මොකද්ද දස්සා? මෙයින් අපේ දස්සා කොච්චර කපල්ස් කොහේ ගියත් දස්ස යන්නේ ඉතින් තනියම. මේ තමයි අපේ තනිකද ජීවිතේ. කොච්චර කිව්වත් කෙල්ලෙක් හොයාගන්න කියලා අනේ මන් දන්නේ. කිසිම උනාවක් නැහැ දස්සට කෙල්ලෙක් හොයාගන්න නම්. අපි ඉතින් සුපුරුදු පරිදි එතනට ගිහිල්ලා කරේ කියෝ හිටපු එක තමයි. අපි ඉතින් කතා කර ඉඳලා එතන ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන ටික වෙලාවක් ඉතින් ෆ්‍රී එකේ හිටියා. අතරින් ගොත් මාර්ම ලස්සනයි එතන වැව හවසට. ඔයගොල්ලන්ට පේනවා ඇති view එක කොච්චර ලස්සනද කියලා. Always got my attention, beautiful soul. අරේ බඩ එන්න දැන් මෙතන නැගිටිනවා
අපි ඉතින් ගෙදර ගිහිල්ලා අක්කගේ දුවත් එක්ක නිලාපත්තු කරා, බඹර චක්‍රපත්තු කරා. ඇත්තටම පොඩි කාලේ වගේම තාමත් ඒ විදිහට මේ දේවල් කරන්න හරි ආසයි. ඒ අයි කියන දන්නේ කොච්චර වයසට ගියත් කොහොම වුණත් මොන වයසක හිටියත් මම හිතන්නේ ඔයගොල්ලොත් එහෙම ඇති. ඔයගොල්ලොත් ආසයි tie දේවල් කරන්න. කයිබ්බද කියන්නේ? ඔව් තාරකයි. අර පිටාරි අර මේ පැත්තර වෙන්නේ සුට්ටක් තියෙන්නේ. එයාට වයසයි අර කටුව ඇවිල්ලා තියෙන හැමතැනින්ම. එයා දැන් වේගෙන් යන්න දඟලන. වයසයි නේ. දෙන්න. ඉතින් ඔයගලට කිව්ව සර්ප්‍රයිස් එක මේක තමයි. මොකද ඇත්තටම මම දන්නේ නැහැ. මට විශ් අවුරුද්දට දුන්නා වගේම ෆ්‍රොක් එකක් විශ්මිතත් අපේ අංජුට අරන් තිබ්බේ කියලා. I see perfection and a heart of gold. Always got my attention. Beautiful soul. She stole a smile and my heart responded. She's everything I never knew I wanted. අපි ගෙදරින් පිටත් වුණේ නම් කටුපෙලේ යන්න. එනට අපි කටුපෙලේ ගියේ නැහැ. මොකද අපි අද ස්පිල් අල්ලලා තිබුණා. ඒ නිසා ඉතින් විශ්මිත කිව්වා කටුපෙලට වඩා මෙතන ගොඩක් ලස්සනයි කියලා. ඒ නිසා ඉතින් අපි මෙතනට නාන්න ගියා. හැබැයි අපි ඒ කියන්නේ වෙනදා ස්පිල් අල්ලලා තිනවා දැකලා තියෙනවා. දැකලා තිබ්බට අපි දන්නේ නැහැ එතන නාන්න පුළුවන් කියලා. එදා තමයි අපි දැනගත්තේ එතන නාන්න පුළුවන් කියලා. අපි අර උඩ ඉඳන් ඒ දිහා බලාගෙන හිටියට අපි ෆස්ට් ටයිම් තමයි එතන පල්ලෙහාට ගියේ. එතන මාර ලස්සනයි. ඇත්තටම කටුපිලට වඩා හරිම ලස්සනයි. හැබැයි ඉතින් ගොඩක් ගල් ලිස්සනවා. ගොඩක් ගල් ලිස්සනවා. අනික වතුර සැර වැඩි. ඒ නිසා ඉතින් එතන නානවා නම් ඕගොල්ලෝ හරිම පරිස්සමින් නාන්න ඕනේ. ඕගොල්ලෝ තිබවල යනවා නම් මේ ස්පිල් අල්ලලා තිබුණොත් අනිවාර්යෙන් මෙතනට ගිහිල්ලා බලන්න. ඕගොල්ලන්ටත් ගොඩාක් ආසෙ හිතෙයි. A few moments later.